Hello, welcome to Geetha's home. අද මම මේ හදන්න යන්නේ මගේ බබාට ඊවිනිං ස්නැක් එකක්. අතින් බලමු අපි මේක කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම පාන් පෙති දෙකක් අරගෙන ඒකේ වාටිය මේ විදිහට කපලා අයින් කරගන්නවා. ඊට පස්සේ මම මේ පාන් පෙති දෙක පැත්තකින් තියලා තම්බ ගත්ත බිත්තරයක් මේ විදිහට මෑෂ් කරගන්නවා. ඉතින් මම මේක හදන්නේ බිත්තරයි පාමුයි වලින් විතරයි අද. මේ විදිහට හොඳට මෑෂ් කරගෙන ඒකට මම එකතු කරන දැන් මේක අපි එකතු කරගන්න පුළුවන් ගම්මිරිස් කුඩු ටිකක් try කරලා ලුණු කුඩු චුට්ටක් එහෙම එකතු කරලා මේක හොඳට මික්ස් කරගන්න ඕන. ඊට පස්සේ ඒ මිශ්‍රණය අර පාන් පෙති දෙකේ තවරලා දැන් මම ඒක ටෝස්ට් කරගන්න තමයි හදන්නේ. ඉතින් මගේ බබා කැමති මේ විදිහට ටෝස්ට් කරලා කන්න. ඉතින් මම ඊවිනිං ස්නැක් එකක් විදිහට අද මම මේක හදලා දෙනවා. ඉතින් අපි බලමු මේක ටෝස්ට් වුණාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. දැන් අපේ ස්නැක් එක හොඳට හැදිලා තියෙන්නේ. බලන්න හොඳ ක්‍රිස්පීවට තියෙනවා. දැන් අපි මේකේ ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා කපලා බලමු. ඉතින් මේක මේ බබාලට විතරක් නෙවෙයි ලොකු අයට උනත් මේක හදලා හවසට කන්න පුළුවන්. ඉතින් ඔයාලා try කරලා බලන්න.